අපි හැමෝම දන්නවා අලියතුන් කියන්නේ වර්තමාන වෙනකොට පෘථිවි ගොඩබිම තුල සිට විශාලතම සත්ත්ව කොට්ටාශය කියලා. කොහොම හරි මේ අලියතුන් මැමත්ස් සහ මැස්ටඩෝන් ඇතුළු සියලු ප්‍රොබෝසීඩියන්ස්ලා විවිධ වෙනස්කම් වලට ලක් වෙමින් වසර මිලියන ගණනාවක් පුරාවට පෘථිවිය තුල පරිණාමය වෙනවා. එහෙනම් අද අපි මේ වීඩියෝෙන් කතා කරනවා වර්තමාන අලියතුන් ඇතුළත් වෙන ප්‍රොබෝසීඩියන්ස් සත්ත්වයන්ගේ පරිණාමයේ ආරම්භය, එහි විකාශනය සහ පරිණාමීය ගමන් මගේ හමුවන සුවිශේෂී ප්‍රොබෝසීඩියන්ස් සත්ත්වයන් ගැන. අලියතුන් කියන්නේ ක්ෂීරපායි සත්ත්වයන්. අදින් වසර මිලියන 200කට විතර කලින් තෙරප්සීඩ්ලාගෙන් සයිනඩෝන්ස්ලා පරිණාමය වෙනවා. මේ සයිනඩෝන්ස්ලාගෙන් තමයි ක්ෂීරපායින් පරිණාමය වෙන්නේ. මේ ක්ෂීරපායින් අතරින් අදින් වසර මිලියන 60ත් 55කට විතර කලින් ප්‍රොබෝසීඩියන්ස්ලා එහෙමත් නැත්නම් වර්තමානයේ ඉන්න අලියතුන්ගේ ආදිතමයන් අප්‍රිකාවේදී පරිණාමය ආරම්භ වෙනවා. අංක 1 පොස්පෙතේරියම්. අදින් වසර මිලියන 58කට විතර කලින් අප්‍රිකාවේ ජලාශය ප්‍රදේශවල ජීවත් වෙච්ච සත්වයෙක් තමයි පොස්පෙතේරියම් කියලා කියන්නේ. අඩියක් තරමටත් වර්ධනය නොවුණු මේ සත්තු වර්තමාන අලියතුන්ගේ පැරණිම ඥාතියා විදිහට හඳුන්වනවා. විශේෂයෙන්ම වර්තමානයේ ඉන්න අලියතුන්ගේ වගේ විශාල නාසයක් එහෙමත් නැත්නම් හොඬ වෙලා මේ සත්තුන්ට තිබෙන්නේ නැහැ. හැබැයි මේ නාසය වර්ධනය වීමේ මූලික පියවර මේ සතුන්ගෙන් හඳුනා ගන්න පුළුවන් වුණා. අංක 2 මොරිතේරියම්. අදින් වසර මිලියන 37ත් 35ත් අතර කාලයේදී අප්‍රිකාවේ උතුරු ප්‍රදේශයේ ජලාශය පරිසරයේ ජීවත් වෙච්ච සත්වයෙක් තමයි මොරිතේරියම්ස්ලා කියලා කියන්නේ. මීටර් 1ක් තරම් අඩු උසක් තියෙන මේ සත්තුන්ගේ බර කිලෝග්‍රෑම් 200ත් 300ත් වගේ වෙලා තියෙනවා. කුඩා මොරිතේරියම්ස්ලාගේ උඩුහනුවේ සහ යටිහනුවේ දත් දෙක බැගින් දත් 4ක් එහෙමත් නැත්නම් අපි කියන විදිහට දල 4ක් වර්ධනය වීම තිබුණා. ඒ වගේම තමයි අද ඉන්න අලියතුන්ගේ විශාල දිගු නාසය වර්ධනය වීමේ මූලික අවස්ථාවත් මේ මොරිතේරියම්ස්ලාගේ අපිට දැක ගන්න පුළුවන්. අංක 3 පැලියොමැස්ටඩෝන්. මොරිතේරියම්ස්ලට සාපේක්ෂව නාසය දිගට වැඩුණු සහ ඉහළ සහ පහළ හනුවල තරමක් කුඩාවට වර්ධනය වීම තිබ්බ දත් 4ක් සහිත සත්වයෙක් තමයි පැලියොමැස්ටඩෝන් කියලා කියන්නේ. අදින් වසර මිලියන 35ත් 30ත් අතර කාලයේදී අප්‍රිකාවේ තෙත්බීම් ප්‍රදේශවල ජීවත් වෙච්ච මේ සතුන් මීටර් 2ක් වගේ උසකට වර්ධනය වුණා. ඒ වගේම තමයි ශරීරයේ බර ටොන් 2ක් 3ක් අතර වුණා. මේ සත්යන් වර්තමාන හස්ති පරිණාමීය ගමන් මගේ මධ්‍යස්ථ අවස්ථාවක් නියෝජනය කරා. අංක 4 ෆියෝමියස්. අලියාගේ ශරීරයේ හැඩය පෙන්වන පළමු ප්‍රොබෝසීඩියන්ස්ලා තමයි ෆියෝමියස් කියලා කියන්නේ. මේ අය අදින් වසර මිලියන 25කට විතර කලින් උතුරු අප්‍රිකානු ප්‍රදේශවල ජලාශය පරිසරයේ ජීවත් වෙලා තියෙනවා. පරිණාමීය ගමන් මඟ තුල ෆියෝමියස්ලා සතුව දිගු හොඬ වැලක් සහ යටිහනුවේ සහ උඩුහනුවේ තරමක් දිගට සහ වක්‍රව වැඩුණු දත් 4ක් තිබුණා. වර්තමාන අලියට වඩා තරමක් කුඩා වුණත් ෆියෝමියස්ලා මීටර් 2.5ක් තරම් උසට වර්ධනය වුණා. ඒ වගේම ටොන් 3ක් තරම් ප්‍රමාණයකට ශරීරයේ බරත් වැඩි වෙලා තිබුණා. අංක 5 ගොන්ෆොතේරියම්ස්. ගොන්ෆොතේරියම්ස්ලා කියලා කියන්නේ අදින් වසර මිලියන 23ත් මිලියන 5ත් අතර කාලයේදී උතුරු ඇමරිකාව සහ අප්‍රිකානු මහද්වීපවල ජීවත් වෙච්ච ප්‍රාග් ඓතිහාසික ප්‍රොබෝසීඩියන්ස් කෙනෙක්. වර්තමාන අලියතුන්ට වඩා ශරීර ප්‍රමාණය බෙහෙවින් කුඩා ගොන්ෆොතේරියම්ස්ලා උපරිම වර්ධනය වුණේ මීටර් 2ක් වගේ උසකට විතරයි. ජලාශය පරිසරයේ ජීවත් වෙච්ච මේ සතුන්ගේ උඩුහනුවේ තිබ්බ දත් දෙක පහළට වක් වෙලා තිබුණා. අංක 6 ප්‍රයිම්ලෙෆස්. ප්‍රයිම්ලෙෆස් එහෙමත් නැත්නම් මුල්ම අලියා විදිහට හඳුන්වන මේ අය අප්‍රිකානු සහ ආසියාතික අලියාගේ මෙන්ම මැමත්ලාගේ ආසන්නතම ඥාතියා විදිහට හඳුන්වනවා. අදින් වසර මිලියන 7කට පෙර අප්‍රිකාව නිජබිම කරගෙන ජීවත් වෙච්ච මේ සත්තු මීටර් 3ත් 3.5ක් තරම් උසකට වර්ධනය වුණා. අංක 7 ලොක්සඩොන්ටා. වර්තමානයේදී අප්‍රිකාවේ ජීවත් වෙන ඇෆ්‍රිකන් බූෂ් එලිෆන්ට් සහ ඇෆ්‍රිකන් ෆොරස්ට් එලිෆන්ට් කියන සත්වයන්ගේ ආරම්භක මුතුන් මිත්තන් තමයි අදින් වසර මිලියන 6කට විතර කලින් ජීවත් වෙච්ච ලොක්සඩොන්ටා කියලා කියන්නේ. ටොන් 7කට වඩා බර විශාල ශරීරයකට උරුම්කම් කියන ලොක්සඩොන්ටා හස්තීන්ට මිනිසුන්ට වඩා දියුණු මතක ශක්තියක් තිබුණා කියලා විද්‍යාඥයන් විශ්වාස කරනවා. කොහොම හරි මේ ලොක්සඩොන්ටාලාගෙන් පරිණාමය වෙච්ච ඇෆ්‍රිකන් බූෂ් එලිෆන්ට් තමයි වර්තමාන වෙනකොට පෘථිවි ගොඩබිමේ ඉන්න විශාලතම සත්වයා විදිහට හඳුන්වන්නේ. අංක 8 එලිෆස්. වර්තමානයේදී ආසියානු කලාපයේ ජීවත් වෙන එලිෆස් මැක්සිමස් කියන හස්තීන්ගේ ආරම්භක ඥාතීන් තමයි එලිෆස් කියලා හඳුන්වන්නේ. ඒ වගේම ප්‍රොබෝසීඩියස් පරම්පරාවේ අවසන් ජීවී කාණ්ඩ 3න් එක්කෙනෙක් විදිහටත් මේ අයව හඳුන්වනවා.
අදින්වසර මිලියන 5කට විතර කලින් තමයි මේ සත්තු පරිණාමය වීම ආරම්භ වෙන්නේ. උස මීටර් 2ක් 3මාරක් තරම් වර්ධනය වුණ මේ සත්තුන්ට අප්‍රිකන් අලින්ට වගේ හොඳ මතක ශක්තියක් තිබුණා. අංක 9. මැමත්. අවසන් අයිස් යුගයේ ජීවත් වෙච්ච මැමත්ලා වැඩි වශයෙන් උතුරු ඇමරිකාව, යුරෝපය සහ සයිබීරියානු ප්‍රදේශවල ජීවත් වෙලා තියෙනවා. දැඩි ශීත දේශගුණයක් යටතේ ජීවත් වෙච්ච නිසා ඊටමා ශක්තිමත් රෝම ආවරණයකින් සම ආවරණය වෙලා තිබුණා. ඒ වගේම රෝම ආවරණයට යටින් ඝන ෆැට් ලේයර් එකකුත් තිබුණා. උස මීටර් 4ක් දක්වා වර්ධනය වෙච්ච මේ සත්තු මීටර් 3ත් මීටර් 4ක් දක්වා වර්ධනය වෙච්ච දිගු ශක්තිමත් දල දෙකකටත් හිමිකම් කිව්වා. වර්තමානයේදී පෘථිවියේ ජීවත් වෙන ප්‍රධාන හස්තිකාණ්ඩ දෙක තමයි එලිෆස් මැක්සිමස් සහ ලොක්සඩොන්ටා ඇෆ්‍රිකානා කියලා කියන්නේ. එලිෆස් මැක්සිමස්ලා ආසියාව නිජබිම කරගෙන ජීවත් වෙනකොට ලොක්සඩොන්ටා ඇෆ්‍රිකානා අප්‍රිකානු ප්‍රදේශවල ජීවත් වුණා. මේ අතරින් වඩාත් විශාල ලෙස වර්ධනය වුණේ ලොක්සඩොන්ටා ඇෆ්‍රිකානා කියන අලි විශේෂය. හැබැයි ශරීරයේ අලංකාරය අතින් ගත්තොත් එලිෆස් මැක්සිමස්ලා එහෙමත් නැත්නම් ආසියානු අලි අප්‍රිකානු අලින්ට වඩා ඉදිරියෙන් සිටියා. ඉතින් අද අපි මේ වීඩියෝෙන් කතා කරේ අලි ඇතුන්ගේ පරිණාමය පිළිබඳව. එහෙමත් නැත්නම් ප්‍රොබෝසීඩියන්ස්ලාගේ පරිණාමය පිළිබඳව. ඉතින් මේ වීඩියෝගෙන් ඔයගොල්ලෝ අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් බලන්න කැමති යාළුවන්ටත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන් share කරන්න. තවත් දවසක මේ වගේ අලුත් මාතෘකාවකින් ඉක්මනට හම්බ වෙමු.